හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉතින් ඔන්න අද අපි එකතු වෙලා ඉන්නේ හොරර් ටේල් ගේම් ප්ලේ එකක් එක්ක හොරර් ටේල් 1 ගේම් එකේ පාර්ට් 2 තමයි අද ඔන්න දෙන්නේ. අපි කලින් නැවැත්තුවේ අපි යාළුවට මිටිය දුන්නා. දැන් අපිට තියෙන්නේ පිහිය හොයාගන්න. අපි දැන් පට ගාලා පිහිය හොයාගමු. මේ ওই පැත්තේ තියෙනවා බාර සර්කස් වල අර පිහිය ගහන්න එන රවුන්ඩ් තියෙන්නේ අන්නේ ඒව ටිකක් තියෙනවා. ඒ ටිකේ තමයි මචං පිහිය තියෙන්න ඕන අපි බලමු. ගිහිල්ලා පිහිය හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔන්න ඒ රවුන්ඩ් එකේ තමයි නෑනේ. දැන් බිම්මැටිට තියෙන්න ඕන පිහිය නෑ. එතන වටෙන් ගිහිල්ලා බලමු. අම්මට කියන්න හොරර් ටේල් කාරේ එනවා. අපි වටෙන් ගිහිල්ලා ෂේප් එකක් දාමු. වටෙන් ගියා. කොබම් පිහිය. ඔච්චෝ පිහියනේ. හරි ගත්තා. කෙලින්ම පිහිය ගත්තා හොරර් ටේල් කාරේ ඇරගෙන යනකොට අපි වටයක් දාලා යමු. වටේ කෙලින්. මචං ගේම් එක ලැග් ගතියක් එනවා මේ අද වහිනවා. ඒක නිසා ගේම් ඒක ගැහුවා. ඉතින් අර පොඩ්ඩක් ලැග් වෙන එක තමයි සීන් එක. අවුලක් නැහැ අපි යන් ඕක බයිසිකල් කූරේට දාගමු. දාගෙන අපි ඉස්කෝලේට ගිහිල්ලා ලණුවක් කපාගෙන ඉන්න තියෙනවා. බයිසිකල් බාස්කට් කියලානේ බං එකේ තියෙන්නේ. බාස්කට් නෙමෙයිනේ බං බයිසිකල් බකට්. හරි කමන්නේ මොකක් වුණත් අපි දැම්මා ගියා. උලන්නේ නැහැ ෂේප් උලක් නෑ බ්‍රෝ. පොඩක් සිග්නල් මදි කේස් එක තියෙන්නේ ඒකයි. ඔන්න අපේ ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නේ. ඉස්කෝලේට ඇවිල්ලා ඔන්න දැන් ඔතන ක්‍රෝබාර් එක තියෙන්න ඕන. ක්‍රෝබාර් එක ගන්නකෝ. ක්‍රෝබාර් එක ගත්තා. ඔක බකට් එකට දාගන්න බයිසිකල් බකට් එකට දාගත්තා. දැන් ওই ක්‍රෝබාර් එකෙන් දොරක් කියන්නේ බා උමගක් වගේ එකක් තියෙනවා. උමගක් කඩන්න තියෙනවා. පිහිය ඕනේ නෑනේ. උමගක් කඩලා මේ ඒ උමග ඇතුලේ මචං ඇන ටිකක් ගන්න තියෙනවා. ඇන බකට් ඒ කියන්නේ ඇන ටින් කොලයකට පුරවලා අර නිකන් සෙමන් ටින් එකකට ඇන පුරවලා තියෙනවා. ඇනයක් ගන්න ඕන අඩු හොරර් ටේල් කාරේ එනවා. වටින් ගිහිල්ලා ගහගමු. වටෙන් ගියා ඔන්න ඔතන බලන්න අඩු වර්ණ හොරර් ටේල් කාරේ එනවා. අවුලක් නෑ ගෙන් ගහන්න. ඔන්නේ නොදුවපා පන්නේපෝ පන්න කන්නද දුවපා. දැන් බාස්කට් බෝලයක් ගත්තා. බාස්කට් බෝලේ හොරර් ටේල් කාරේට එකක් අතහැරලා ගහමු. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. අඩු හොරර් ටේල් කාරේ නෝ ගැහුවා. අඩි මචං දැන් පට ගාලා බාස්කට් බෝල් ගනින්. බාස්කට් බෝල් ගත්තා. දැන් මට ඉනිමගකට ගහන්න තියෙනවා. හොරර් ටේල් කාරයට ගැහුවා නිසා ඌ ගියා. පට ගාලා ඉනිමගකට ගහගමු. අඩු රයිට් ඉනිමගක් ගන්නවා. ඉනිමග උඩින් නැගලා ඔන්න ලෑල්ල තල්ලු කරන්න ඕන මචං. ඔය ඉස්කෝලේ බස් එකට. ලෑල්ල තල්ලු කරලා ලෑල්ල දීගෙන නැගලා කරන වැඩේ ඒ වෙලේ බලාගන්න. හරි මචං හොරර් ටේල් කාරේ කැපුණා. අපි ගියෝ. මචං පිහිය ගන්න ඕන. දැන් උතන හොරර් ටේල් කාරේ ඉන්නවා. ඒ නිසා මචං පිහිය ගන්න බෑ. ඉස්කෝල් බස් එක ළඟින් අපි හැංගිලා ඉන්න ඕන. ඔන්න හොරර් ටේල් කාරය එනවා. අපි හැංගිලා බලාගෙන ඉමු. හැංගිලා ගේම් ගහමු. උලන්නේ ෂේප්. හරි බං ඌ ගියා. මචං ඔහු තියනවා. ඔබ නැගිටිමු දැන්. දැන් අපි පාත්‍රයෙන් නැගිටපන්. අපි මචං ගත්තා. ස්කූල් බස් එක උඩට නැග්ගා. ලණුව කැපුවා. ඊට පස්සේ මචං රිමෝට් කන්ට්‍රෝල් කාර් එකකුත් හොයන්න තියෙනවා. එන බර වැඩ ගොඩක් තියෙනවා. පොඩ්ඩක් ගේම් එක ලැග් මේ අද වහිනවා. ඒකයි ගේම් එක ලැග් වෙන්නේ. අන්නතනින් අපි ලණුවක් කපමු. ලණුව ගත්තා. දැන් බයිසිකල් කූලේට දාගත්තා. දැන් හරි එච්චරයි. දැන්ට ඉස්කෝලේ වැඩ ඉවරයි. මොන හොරර් ටේල් කාරේ එනවා. ඒක නිසා අපි මුගේ ගෙදරට යනවා.
ගෙදර තමයි අර මං කියපු උමග තියෙන්නේ. ගෙදරට ගිහිල්ලා ඒ උමගත් බලමු. යමන් සිග්නල් නෑ බං වහිනවා. ගෙදරට ගිහිල්ලා අපි ක්‍රෝබාර් එක අරගෙන උඹ උමග කඩන්න ඕන. උමග කඩලා එන බකට් එකක් දින එන බකට් එක ගන්න ඕන. හරි මචං දින ලොක් එක කැඩුවා. එන බකට් එක ගන්න මම ඔය දම්පාට සලකුණක් හම්බ වෙනවා. ඒ සලකුණේ වම් අත පැත්තේ පාර තමයි යන්න ඕන. ඔන්න ඕක හම්බුණා. වම් අත පැත්තට හැරෙන්න එහෙනම් බලමු ගිහිල්ලා හරි ඔය පාර තමයි. මම පැත්තට ගියා. හරි මචං මගෙන් ගියා. හරි බ්‍රෝ දැන් එක්ස්චේන්ජ් කරා. හරි මචං උඹග කැඩුනා. දැන් ඔන්න ඔය ඇන බකට් එක තියෙන්නේ. ඔය ඇන බකට් එක ගන්න. ඇන බකට් එක ගන්න. ඇන බකට් එක ගත්තා. අඩෝ ක්‍රෝබාර් එක වැටුණා කියහන්කෝ. කමන්නේ ඕන්නේ. මචං ඇන බකට් එක අරගෙන දැන් මචං දොර අර ගන්න ඕන. දොර අරගත්තා. එහෙනම් අපි පැන්න. අරු අර හින්ගෙනකොට මම මෙහෙන් ගැවෙනවා. ඒ දෙනම ආතරලේ හත් තියෙනවා බෝ. ඌ හින්ගෙනකොට මම මෙහෙන් යනවා. ටෙක්නොලොජි. හරි මචං මේක අපි බකට් එකට දාගෙන අපේ යාළුවට ගෙනින් දෙන්න ඕන මේ දෙකම. අපි දැන් ට්‍රී හවුස් එකට යනවා. එහෙනේ අපේ යාළුවා ඉන්නේ. අපේ මිත්‍රයා. අපේ කල්යාණ මිත්‍රයා ට්‍රී හවුස් එකේ තමයි ඉන්නේ. අඩෝ ඒකෙත් වෙනම ආතල්ලයක් තියෙනවා බං. ගස් ගෙදරක් හදාගෙන මුන්දෙන් ඒකට වෙලා ආතල්ලක ඉන්නවා. එන්න මේ මැදින් පැන හොරට ඒ කාර්යයක් ඇවිල්ලා ෆොටෝ දාන එක තමයි අවුල්. හරි බ්‍රෝ ඉතින් අපි ඉස්සෙල්ලම ලනු ඇන ටික ගෙනියනවද ලනුව ගෙනියනවද? ඇන ටික ගෙනහිල්ලා දෙමු යාළුවට. මං කිව්වේ ඔන්න ඔක තමයි ඔය සැමන්ටින් එක දාගෙන තියෙන්නේ. එන්න මේ පෙට්ටිය නම් මහා අදයක් බං. පෙට්ටිය කඩලා දාන්නවා හරියන්නේ. අඩෝ අපේ යාළුවා මැරිලා. ඔන්න දැන් මු කියනවා හැරි what happened හැරි මොකද උනේ කියලා අහනවා. I feel sleepy කියන්නේ මම උට නිදිමත වෙලාලු. ඔය බර්ගර් එකේ තිබුණ සෝස් ටික තමයි වැටිලා තියෙන්නේ. දැන් එක්ස්චේන්ජ් කරා හරි. අපි ගණන් බලන්න ඕකේ තියෙනවා තව අපිට ලණුවක් ඕන වෙනවා. දැන් අපි ලණුව ගේන්න තමයි බහින්නේ. අපි දැන් ලණුව ගේන්න යමු. දෙලින්ම ගියා ලණුව ඔය පෙට්ටිය මං කඩන්න පුළුවන්ද කියලා බැලුවා බෑ බං. ලණුවක් දෙමු අපි. මචං මට මේකේ පාර්ට් 3 ප්ලේ කරන්න වෙයි. පාර්ට් 3 කොහොම හරි ගහ ගන්න ඕන. මේ ගේම් එක ඉවර කර ගන්න ඕන. අවුලන්නේ දැන් විනාඩි 8ක් ගිහිල්ලා මචං විනාඩි 10යි ප්ලේ කරන්න පුළුවන්. ඔය සිග්නල් නෑ බං. يعني බං මම අද වැස්ස නිසා වෙන්න තියවුල. නැත්තම් අවුලක් නෑ. අපි දෙමුට ඔක ඔන්න දැන් තව අපිට 3යි ඕන වෙන්නේ බැටරියයි බයින්ස් මොකද්ද මන් දුර දක්නෙකුයි තව ඕන වෙනවා මේ එක. මට ඒක නම දන්නේ නැහැ බං. මං අයිටම් එක නම් දන්නවා. අඩෝ හැංගියන් අරු ඉන්නෝ නේද? මල හත්ති මල කලන්තිය. හරි මචං අරුවට පේනවාට අපි අතන් නිමු. උන්න ඕක මේ පැත්තට එනවා එන උරා වගේ. අම්මට සිදි දුවපා. පැත්ත හරියා කකුල් දෙකට වැඳලා දුවපා. හරි මචං හරි වටින් ගියා. මම මට අදට මෙච්චරයි ගහන්න වෙන්නේ. දැන් අපිට බං ඉස්කෝලේට ගිහිල්ලා මේ ගන්න තියෙන මේ එක. මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්. මම ඒක තුන්වෙනි එපිසෝඩ් එකෙන් ගේන්න. ඉස්කෝලේට ආව එහෙනම් අදට ගේම් ප්ලේ එක ඉවර කරමු. මම බැලුවා අදින් ගහ ගන්න. තව අපිට 3ක් ඕන වෙනවා. ඉතින් කියන්නේ අර දුර දක්නේ බැටරියයි බං කාර් එකේ බැටරිය තමයි ගන්න. රිමෝට් කන්ට්‍රෝල් එක අරගෙන කාර් එක ගෙනල්ලා ඒකේ බැටරිය ගන්න වෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්න තුන්වෙනි ගේම් ප්ලේ එකෙන් හම්බ